අද සාකච්ඡා කරන්නේ ඇන් කියන වචනය කොහොමද නාමපද ඉදිරියෙන් පාවිච්චි කරන්න කියලා. හරි. මට ඔයා දන්න විදිහට කියන්න මේ තාක් කාලයක් දැන් ඔය වාක්‍ය එහෙම ලියද්දී ඇන් පාවිච්චි කරලා තියෙනවනේ නාමපද ඉදිරියෙන්. මට කියන්නකෝ ඔයා දන්න විදිහට ඇන් පාවිච්චි කරේ මොන වගේ අවස්ථාවලද? නාමපද ඉදිරියෙන් තමයි පාවිච්චි කරන්නේ. මට මේකට උත්තරයක් දෙන්න. මේකට උත්තරයක් දෙන්න. ඒක වචන නාමපද ඉදිරියෙන් දැන් පාවිච්චි කරන්නේ බහුවචන නාමපද ඉදිරියෙන්. මුලින් මේක කියලායි. මතක තියාගන්න පොදුවේ අපි පාවිච්චි කරන්නෙත් ඇන් පාවිච්චි කරන්නෙත් අනිවාර්යෙන්ම මීට පෙර නොදන්න singular nouns. singular nouns. ඒ කියන්නේ ඒක වචන නාමපද ඉදිරියෙන්. ඒක වචන නාමපද ඉදිරියෙන් තමයි අපි ඇන් පාවිච්චි කරන්නේ. හරි? ඒක වචන මීට පෙර නොදන්න. එතකොට අද සාකච්ඡා කරන්න යන්නේ විශේෂයෙන්ම නෙමෙයි ඇන් කියන වචනේ භාවිතා කරන්නේ. මොන වගේ ඒක වචන නාමපද ඉදිරියෙන්ද? ඇන් පාවිච්චි කරන්නේ මොන වගේ ඒක වචන නාමපද ඉදිරියෙන්ද? මං හිතන්නේ ඔයාලට පොඩි කාලේ උගන්වනවා. හරි? ඔයාලට පොඩි කාලේ උගන්වනවා. O level කාලෙත් එහෙම තමයි. යම්කිසි ඒක වචන නාමපදයක පළවෙනි අකුර වවල් අකුරක් නම් ඇන් පාවිච්චි කරන්න කියලා. එහෙමනේ උගන්වන්නේ. පොඩි කාලේ උගන්වනවා ඇපල් කියලා කියද්දී ඒක වවල් එකක් ඇන් ඇපල් කියලා කියන. ඔරේන්ජ් කියද්දී ඕ එක වවල් අකුරක් ඒක නිසා ඇන් ඔරේන්ජ් කියන්නේ. එලිෆන්ට් කියද්දී ඊ අකුර වවල් අකුරක් ඒක නිසා ඇන්. අපි එහෙම පොඩි කාලේ ඉගෙන ගත්තට වවල් අකුරු ඉස්සරහින් ඇන් පාවිච්චි කරනවා කියලා it is not the correct grammar rule. ඒක නෙමෙයි හරිම නීතිය. ඒක නෙමෙයි හරිම නීතිය. දැන් මේ වගේ එක්සැම්පල් එකක් අරගෙන මම පහුගිය දවස්වල වාගේ අහලා තියෙනවා. මෙන්න මේ වගේ උදාහරණයක් මම ගන්නවා. මම නිතර අහනවා මේ වාක්‍යය. She has sent me SMS. මට කියන්නකෝ අද ඇන්ද කියලා. ආපහු සැරයක් කියන්නකෝ මං අහලා තියෙනවා. She has sent me a SMS නෙමෙයි an SMS කියලා කියන්න ඕන. එතකොට අර ඔයා පොඩි කාලේ ඉගෙන ගත්ත නීතියත් එක්ක බලපුවාම වවල් අකුරක් ඉස්සරහින් ඇන් පාවිච්චි කරනවා නම් මෙතන එහෙම දෙයක් නැහැනේ. S කියලා කියන්නේ වවල් අකුරක් නෙමෙයිනේ. එතකොට කොහොමද ඇන් පාවිච්චි කරේ? ඒ පොඩි කාලේ ඉගෙනුවට වවල් අකුරක් ඉස්සරහින් ඇන් පාවිච්චි කරන්න ඒක නෙමෙයි හරිම නීතිය. කොහෙද ඇන් පාවිච්චි කරන්න ඕන? We should use article an in front of vowel sounds. වවල් අකුරු දිහා බලාගෙන පොඩි කාලේ තමයි අපි ඇන් පාවිච්චි කරේ. ඔයාට පොඩි කාලේදී වවල් සවුන්ඩ්ස් ගැන උගන්වන්න බෑ. ඔයාට ඒක තේරුම් ගන්න අපහසු වෙනවා. හරි? හරිම නීතිය තමයි අපි ඇන් භාවිතා කරන්න ඕනේ වවල් සවුන්ඩ්ස් ඉදිරියෙන්. වවල් අකුරු වලට තියෙනවා වවල් ශබ්ද වගයක්. එන්නේ වවල් සවුන්ඩ්ස් ඉදිරියෙන් තමයි ඇන් පාවිච්චි කරන්න. අද අපේ මාතෘකාව ඇන් භාවිතා කිරීම ගැන ඉගෙන ගන්න හදන්නේ. The usages of article an කියන එක. හැබැයි ඇන් භාවිතා කරන අවස්ථා ටික ඉගෙන ගන්න කලින් මුලින්ම ඉගෙන ගන්න ඕනේ මොකද්ද? vowel sounds ටික. මොකද vowel sounds වලට අනුව තමයි ඇන් පාවිච්චි කරන්නේ. පැහැදිලිද? right. ගිය සතියේ grammar note එක නවත්තපු තැනින් දිනේ දාලාද වැට් ටික පටන් ගන්න. ලියන්න ගන්න මෙහෙම වාක්‍යයක් ලියලා ඉමු. ලියන්න මෙතෙන් සිට article an මෙතෙන් සිට article an භාවිතා කිරීමේ article and භාවිතා කිරීමේ special rules English වලින් ලියන්න සිංහලෙන් ලියන මැදට special rules සිංහල මීන් එක අවශ්‍ය නම් ලියන්න විශේෂ නීති කියන එක
special roles discuss කරනු ලැබේ. discuss කරනු ලැබේ. special roles discuss කරනු ලැබේ. DISCUSS discuss කියන්නේ සාකච්ඡා කරනවා. discuss කරනු ලැබේ. එතන යටින් ලියන්න. එතන යටින් ලියන්න. article and භාවිතා කිරීමේ article and භාවිතා කිරීමේ article and භාවිතා කිරීමේ special roles සාකච්ඡා කිරීමට පෙර article and භාවිතා කිරීමේ special roles සාකච්ඡා කිරීමට පෙර red pen එකෙන් ලියන්න vowel sounds board එකේ ලියලා තියෙනවා. vowel sounds ඉගෙනගත යුතුය. vowel sounds ඉගෙනගත යුතුය. vowel sounds ඉගෙනගත යුතුය. උදේ ලියන්න මාතෘකාවක් vowel sounds කියලා. අද අපේ මාතෘකාව තමයි n භාවිතා කිරීම ගැන ඉගෙන ගන්න තියෙන්නේ. විශේෂ නීති 3ක් ඔයත් එක්ක සාකච්ඡා කරන්න තියෙනවා. හැබැයි n පාවිච්චි කරන්නේ vowel sounds ඉදිරියෙන්. ඒක නිසා මුලින්ම vowel sounds ටික ඉගෙන ගමු. Write down today's topic vowel sounds. අද මාතෘකාව මුලින්ම ලියා ගන්න vowel sounds කියන දේ. vowel sounds right. vowel sounds. Have you learned vowel sounds before? මීට පෙර ඉගෙනගෙන තියෙන කෙනෙක් ඉන්නවද vowel sounds? නෑ. right. අද ලෝක ළමා දිනේනේ. අද උගන්වනවා vowel sounds ටිකයි ඒ n භාවිතා කිරීමේ විශේෂ නීති සෙට් එකයි. වෙන නිකන් බොරුවට මේ කන්න බොන්න දීලා චොකලට් එකක් දීලා එහෙම රවට්ටන්නේ නෑ ඔයාව. හරි? කවදාවත් අමතක නොවෙන්න හොඳ පාඩමක් කියලා දෙනවා. මීට පෙර ඉගෙනගෙන නැහැ vowel sounds. ඒ වගේම n භාවිතා කිරීමේ විශේෂ නීති සෙට් එක. හරි? right. vowel sounds ගැන ඉගෙන ගනිද්දී මට මුලින්ම මෙහෙම කියන්නකෝ. what are the vowel letters? vowel අකුරු ටික කියන්නකෝ යා. මොනවද? a e i o u. පදන්න විදියට ඔය තමයි vowel අකුරු ටික. a e i o u. මට කියන්න මේ ඇයි මේ vowels පාවිච්චි කරන්නේ අපි? ඇයි vowels කියලා මේ අකුරු වගේක් තියෙන්නේ? මොනවද මේකෙන් තියෙන ප්‍රයෝජනෙ? why do we use vowel letters? ඇයි vowel අකුරු පාවිච්චි කරන්නේ? හේතුව දන්නවද? මේ can you pronounce this as a word? මට කියන්න ඔයා වචනයක් විදිහට මේක pronounce කරන්න පුළුවන්. Can you pronounce this as a word? good morning හරි මොකක් කරේ එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. වචනයක් විදිහට pronounce කරන්න පුළුවන්ද කියලා? බෑනේ. දැන් පුළුවන්ද කියන්නකෝ. තාම බැයි නම් ප්‍රශ්නයක්. දැන් පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. ගාමිණී කියලා මම නමක් ලියලා තියෙනවා. කලින් බැරි වුණා.
හැබැයි දැන් පුළුවන් ඔයාට ප්‍රොනවුන්ස් කරන්න. ඒ කොහොමද? මම මොකද කරේ මේ වචනෙට? I have added vowel letters A, I කියලා vowel ලකුරු වගේක් එකතු කරා. vowel letters ටික එකතු කරාට පස්සේ ඔයාට හැකියාව ලැබුණා මේ වචනේ ප්‍රොනවුන්ස් කරන්න. මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඇයි මේ vowel ලකුරු පාවිච්චි කරන්නේ කියලා. මොනවද මේ vowel ලකුරු වලින් තියෙන ප්‍රයෝජනය කියලා. ඇයි පාවිච්චි කරන්නේ? We use vowel letters to pronounce words. වචන උච්චාරණය කරන්න, වචන ශබ්ද කරන්න තමයි අපි vowel ලකුරු පාවිච්චි කරන්නේ. තවත් එක්සැම්පල් එකක් ගන්න. English word එකක් මෙහෙම. මේ බලන්න. Can you pronounce this as a word? වචනයක් විදිහට pronounce කරන්න පුළුවන්? බෑනේ. දැන් පුළුවන්ද කියන්නකෝ. Teacher. E අකුරයි A අකුරයි E අකුරයි ඇඩ් කරා. vowel අකුරු වගේක්. vowel letters ටික එකතු කරාට පස්සේ ඔයාට පුළුවන්කම ලැබෙනවා ඒ වචනේ උච්චාරණය කරන්න, වචනේ pronounce කරන්න. හොඳට මතක තියාගන්න. We use vowel letters to pronounce words. වචන උච්චාරණය කිරීමට, වචන pronounce කිරීමට තමයි vowel ලකුරු අපි පාවිච්චි කරන්නේ. You just think about the words you have learnt. ඔයා ඉගෙනගෙන තියෙන වචන නිකන් කල්පනා කරලා බලන්න ඉංග්‍රීසි වචන. ඔයා දන්න වචනවල බහුතරයක vowel ලකුරු තියෙනවා. ඔයා දන්න වචන කල්පනා කරන්න. School, teacher, doctor, temple, class. බලන්න ඔය වචනවල vowel ලකුරු තියෙනවද කියලා. Father, mother, brother, sister, son, daughter, pen, pencil, books, bank, water bottle. vowel තියෙනවද? vowel ලකුරු තියෙනවද? එතකොට මට කියන්න, are there words without vowel letters in English language? ඉංග්‍රීසි භාෂාව තුල තියෙනවද vowel ලකුරු නැති වචන? තියෙනවද? නැද්ද? එහෙම වචන නැද්ද? My, a sky, fly, buy, why? vowel ලකුරක් නම් බැලූ බැල්මට නෑ වගේ. හැබැයි වාට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්. දැන් මම පොඩ්ඩකට කලින් කිව්වා වචනයක් ශබ්ද කිරීමට vowel ලකුරු තියෙන්න ඕනේ කියලා. හරි? වචන වගේකුත් කියාගෙන ගියා. ඒ කියපු හැම වචනකම vowel ලකුරුත් තිබ්බා. vowels නැතුව මම වචන වගේක් ලියලා තියෙනවා. හරි? ඔයාට කලින් ඒවා ප්‍රොනවුන්ස් කරන්න බැරි වුණා. vowel ලකුරු ටික ලිව්වට පස්සේ ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් වුණා. හැබැයි මෙන්න vowels නැතුව වචන වගේක් ලියලා තියෙනවා. ඒත් ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්. So how can you pronounce these words without having vowel letters? vowel ලකුරු නැතුව කොහොමද ඔයා මේ වචන ටික ප්‍රොනවුන්ස් කරන්නේ? මේ vowel ලකුරක් නිකන් ඔයාට බැලුව බැල්මට නෑ වගේ මේකේ. නමුත් vowel sound එකක් තියෙනවා. මොකද්ද? My, a sky, my, a sky, fly, by, why කියලා කියද්දි vowel sound එකක් එන තැනක් තියෙනවා. මොකද්ද? E කියන sound එකක් එනවා. my, E කියන sound, sky, E කියන sound එක. හොඳට මතක තියාගන්න. මේ වචනවල නිකන් බැලෝ බැල්මට vowel ලකුරක් නෑ වගේ තමයි ඔයාට හිතෙන්නේ. නමුත් vowel ලකුරකුත් තියෙනවා, vowel sound එකකුත් තියෙනවා. මොකද්ද vowel ලකුර? මෙතෙක් කල් දැනගෙන හිටියේ A E I O U කියලා විතරයි vowel ලකුරු. අද ඉගෙන ගන්න මෙන්න අලුත් vowel ලකුරක් තියෙනවා. මොකද්ද? Y. හැබැයි Y කියන එක මේ අකුරු වගේ full vowel එකක් නෙමෙයි. ඒක අපි හඳුන්වනවා semi vowel එකක් කියලා. semi vowel එකක්. අර්ධ ස්වරයක් කියලායි සිංහලෙන් කියන්නේ. මෙතෙක් කල් ඉගෙනගෙන තිබ්බේ O level කාලේ ඉගෙනගෙන තියෙන්නේ ඔයාට උගන්වලා තියෙන්නේ A E I O U විතරයි vowel ලකුරු. අද ඉගෙන ගන්න Y කියන letter එකත් vowel ලකුරක්. හැබැයි ඒක හඳුන්වනවා semi vowel එකක් කියලා. එහෙම කියන්න හේතුව අර vowel sound එකක් එන්න උපයෝගී කරගත්ත හැකි මේ අකුර. vowel sound එකක් දෙන අකුරක් නිසා. පැහැදිලිද? right. එහෙනම් අද ඉගෙන ගන්න යන්නේ vowel sound system එක. හරි?
මෙන්න වවල් අකුරු ටික ඔයා දැන් පැහැදිලිව ඉගෙන ගත්තා. ඇයි වවල්ස් පාවිච්චි කරන්න කියලාත් ඉගෙන ගත්තා. අපි දැන් මේ එක එක වවල් අකුරු වලට වවල් සවුන්ඩ්ස් තියෙනවා. ඒවා මෙහෙම පහලින් ලියන්නයි හදන්නේ. මාතෘකාව ලියාගත්තනේ වවල් සවුන්ඩ්ස් කියලා. වවල් අකුරු ටික ලියාගෙන යන්නකො. A E I O U කියලාත් ලියලා Y කියලාත් ලියලා Y එක සෙමි වවල් එකක් කියලා රෙඩ් පෙන් එකෙන් ලියාගන්න. හරස් අතර ලියාගෙන යන්න වවල් අකුරු ටික. Y කියන එක සෙමි වවල් එකක් කියලාත් ලියන්න. හරි නේද? right. දැන් අපි ගමු වවල් සවුන්ඩ්ස් ටික ඉගෙන ගන්න. හරි? හොඳට මතක තියාගන්න. දැන් මම බෝඩ් එකේ ලියනවා වවල් සවුන්ඩ්ස් වගේක් මේ එක එක අකුරු වලින්. යම්කිසි ඒකවචන නාමපදයක පළවෙනි අකුරෙන් හොඳට අහගන්න මං කියන දේ. යම්කිසි ඒකවචන නාමපදයක පළවෙනි අකුරෙන් මේ බෝඩ් එකේ ලියන වවල් සවුන්ඩ්ස් තිබ්බොත් ඒ පළවෙනි අකුරෙන් වවල් සවුන්ඩ් එකක් ආවොත් ඇන් භාවිතා කරන්න ඕන. ඉස්සෙල්ලා බලමු වවල් සවුන්ඩ්ස් ටික මොනවද කියලා. ඒ අකුරෙන් එන්න පුළුවන් වවල් සවුන්ඩ්ස් මොනවද? ඒකවචන නාමපදයක පළවෙනි අකුර ඒ අකුර වෙලා මෙන්න මේ කියන වවල් සවුන්ඩ්ස් ටික ආවොත් එක වවල් සවුන්ඩ් එකක් හරි ආවොත් ඇන් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් එන්න පුළුවන් වවල් සවුන්ඩ්ස් ටික තමයි ආ කියන සවුන්ඩ් එක. ආ කියන සවුන්ඩ් එක. ඈ. ඒ වගේම ඈ කියන සවුන්ඩ් එක. ඒ කලාතුරකින් වගේ ඒ කියන සවුන්ඩ් එක. මේකට එක්සාම්පල් එකක් මං කිව්වොත් මෙන්න මේ වගේ. ගුවන් යානයට කියන්නේ එරෝප්ලේන් කියලා අහලා තියෙනවනේ. එරෝප්ලේන්. ඒ අකුර මුලට තියෙන්නේ මේකේ සවුන්ඩ් එක තමයි ඒ සවුන්ඩ්. ගුවන් යානයක් කියන අදහසින් කොහොමද කියන්න ඕනේ? an aeroplane කියලා කියන්න ඕනේ. මොකද ඒ කියන සවුන්ඩ් එක වවල් සවුන්ඩ් එකක් ලෙස තියෙනවා. එතකොට an පාවිච්චි කරනවා. පැහැදිලිද? කූඹියට ඉංග්‍රීසි වලින් කියන්නේ ant කියලා. ant කියලා කියන්නේ ඒ අකුරෙන් මෙතන ඈ කියන සවුන්ඩ් එකයි තියෙන්නේ. ඈ කියන සවුන්ඩ් එකයි තියෙන්නේ. කූඹියෙක් කියන අදහසින් කිව්වොත් an ant කියලා කියන්න ඕන. ඒ විදිහට ඕනෑම වචනයක පළවෙනි අකුරෙන් මෙන්න මේ සවුන්ඩ්ස් වලින් මොන සවුන්ඩ් එකක් හරි ආවොත් අපිට an භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ලියා ගන්න පහලට ඒ අකුරේ වවල් සවුන්ඩ්ස් ටික. ආ ඈ ඒ කියන සවුන්ඩ්ස්. පැහැදිලිව ලියා ගන්න. ඒ අකුරෙන් එන්න පුළුවන් වවල් සවුන්ඩ්ස් ටිකයි. හරිද? ඊළඟ එක ඊ අකුර. ඊ වලින් එන්න පුළුවන් වවල් සවුන්ඩ්ස් මොනවද? ඊ අකුරෙන් එන්න පුළුවන් වවල් සවුන්ඩ්ස් තමයි ඊ කියන සවුන්ඩ් එක තියෙනවා. කලාතුරකින් වගේ ඊ කියන සවුන්ඩ් එක එන්නත් පුළුවන්. ඒ කියන සවුන්ඩ් එකක් තියෙනවා. කලාතුරකින් ඒ කියන සවුන්ඩ් එක එන්නත් පුළුවන්. මං එක්සාම්පල් එකක් ලියන්නම් කොමේ. ඊ අකුරෙන් ඉංග්‍රීසි ටීචර් කියලා ගන්න පුළුවන්. ඉංග්‍රීසි ටීචර්. ඊ තියෙන්නේ එතන ඊ වල ප්‍රොනවුන්සියේෂන් එක ගන්නේ ඊ සවුන්ඩ්. ඉංග්‍රීසි ටීචර්. ඉංග්‍රීසි ගුරුවරයෙක් කියන අදහසින් කියන්නේ an English teacher. මෙන්න ඊ තියෙනවා ඊ සවුන්ඩ්. තව වචනයක් ලියන්න. මේක ප්‍රොනවුන්ස් කරන විදිය මේ ක්ලාස් එකේ කියලා දීලා තියෙනවනේ. කොහොමද කියන්නේ? එන්ජිනියර් කියලායි කියන්නේ. ඊ අකුර තියෙනවා. මේක ඉන්ජිනියර් නෙමෙයි එන්ජිනියර්. ඒ කියන ප්‍රොනන්සියේෂන් එක. ඉංජිනේරුවෙක් කියන අදහසින් an engineer කියලායි කියන්නේ. ඊ අකුරට තියෙනවා ඊ කියන එකත්
කලාතුරකින් වගේ ඊ කියලා එන්නත් පුළුවන්. ඒත් තියෙනවා ඒ කියන ප්‍රොනන්සියේෂන් එකක් තියෙනවා. ලියාගන්න ඊ අකුරේ vowel sounds ටික. ඊ අකුරේ vowel sounds ටික. හරිද? පාඩයක් කල්පනා කරලා බලන්නකෝ I එකෙන් එන්න පුළුවන් vowel sounds මොනවද? What are the vowel sounds that the letter I gives? Example එකක් මේ වචනේ ice cream. I අකුර තියෙන්නේ ආ කියන sound එක. ice cream එකක් කියන්න and ice cream කියලා කියනවා. I වලින් ආ sound එනවා. තව ගත්තොත් එහෙම ජාත්‍යන්තර පාසලක්. ජාත්‍යන්තර පාසලක්. මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඉන්ටර්නැෂනල් ස්කූල්. හැබැයි ජාත්‍යන්තර පාසලක් කියන අදහසින් අපිට කියන්න වෙන්නේ an international school කියලා. I අකුරට ආ කියන sound එකක් තියෙනවා. ඊ කියන sound එකක් තියෙනවා. ලියා ගන්න I වල vowel sounds තමයි ආ කියන sound එකක් එනවා. ඊ කියන sound එකක් එනවා. එතකොට and පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙන vowel අකුර O අකුර. මට කියන්න O වලින් එන්න පුළුවන් vowel sounds මොනවද? ප්‍රධාන වශයෙන් vowel sounds දෙකක් විතර එනවා O අකුරෙන්. දන්න සරල උදාහරණයක් ලිව්වොත් දොඩම් ගෙඩියක් කියන්න an orange කියලායි කියන්නේ. an orange කියලායි කියන්නේ. O කියන එකෙන් O sound එක. O sound එක. තවත් sound එකක් තියෙනවා O වලට පුළුවන් නම් කියන්න. O වලට අපිට ගන්න පුළුවන් ආ sound එකක්. අවුල් කියලා වචනයක් අහලා තියෙනවද? අවුල් කියලා වචනයක් සිංහල වචන නෙමෙයි ඈ. සිංහල එක නෙමෙයි ඉංග්‍රීසි වලින් වචනයක් තියෙනවා අවුල්. OWL අවුල්. හරි. බකමූණට්නේ කියන්නේ අවුල් කියලා. එතකොට මෙතන O තිබ්බට ආ කියන ප්‍රොනන්සියේෂන් එක. ඒක an අවුල් කියලායි කියන්නේ. හොඳට මතක තියාගන්න O කියන එකෙන් ගන්න පුළුවන් vowel sounds තමයි O sound. ඊටාම කලාතුරකින් O කියන sound එකක් එනවා. old කියලා එහෙම කියද්දි O කියන sound එකක් එනවා. ඒ වගේම ආ කියන sound එකක් එනවා. ලියා ගන්න මෙන්න O වලින් එන්න පුළුවන් vowel sounds ටික. O O A. එතකොට හොඳට මතක තියාගන්න මීට පෙර නොදන්න ඒක වචන නාම පදයක පළවෙනි අකුරෙන් මෙන්න මේ vowel sounds ආවොත් පාට and පාවිච්චි කරන්න පුළුවන්. right. ඊළඟ එක U. මට කියන්න කල්පනා කරලා what are the vowel sounds that the letter U gives? U වල vowel sounds මොනවද? U කියන අකුරෙන් හොඳට අහගන්න U කියන අකුරෙන් U sound එක ආවත් නම් vowel sound එකක් නෙමෙයි. U වලින් U sound එනවනේ. එතකොට ඒක vowel sound එකක් නෙමෙයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මේ විශ්වවිද්‍යාලයක් කියන්න. පුතේ a university කියනවද an university කියනවද? මෙතන U අකුර තියෙන්නේ U කියන ශබ්දය තමයි තියෙන්නේ. හැබැයි an university කියන්නේ නැහැ. an university කියන්නේ නැහැ. a university කියලායි කියන්නේ. මතක තියාගන්න U අකුරෙන් U කියලා pronounce වෙන අවස්ථා තියෙනවා. හැබැයි U pronunciation is not considered as a vowel sound. U කියන එක vowel sound එකක් ලෙස ගන්නෙ නෑ. අනිත් වචන වල නම් අනිත් අකුරු වල නම් ගත්ත මේ ගොඩාක් sounds වලට අපි ගත්තා. මේකේ U කියන එක U sound එකකින් වචනයක් ආවොත් vowel sound එකක් ලෙස ගන්නෙ නෑ. කල්පනා කරලා කියන්නකෝ what is the vowel sounds that the letter U gives? U වල vowel sound එක මොකක්ද? U කියන එක මෙන්න ලේසිම උදාහරණයක්. මේ වචනේ නිතරම කියන්නේ an යොදලා. an යොදලා කියන්නේ U එකෙන් එන්න ඕනේ vowel sound එක මොකද්ද මෙතන?
and මේක කිසිම කෙනෙක් කියනවාද and umbrella කියලා. umbrella කියන්නේ නැහැ. you තිබ්බට a sound and umbrella කියලායි කියන්නේ. හොඳට මතක තියාගන්න you කියන එකෙන් a කියන sound එකේන අවස්ථා තියෙනවනේ. එතකොට විතරයි vowel sound එකක් වෙන්නේ. ලියාගන්න you වල you කියලා આવොත් vowel sound එකක් නෙමෙයි කියලා ලියලා මේ you ලියලා red pen එකෙන් කට් කරන්න. a කියන sound එකයි එන්න ඕනේ. a කියන sound එකයි එන්න ඕනේ. පැහැදිලිව ලියාගන්න. a කියන sound එකයි එන්න ඕනේ. y වලින් මොකද sound එක? my, sky, fly, y වලින් නම් අර e කියන sound එක. හැබැයි මේ u වලින් කලාතුරකින් වගේ තවත් sound එකක් එනවා. ඌ කියන sound එකක්. ඌ කියන එක මේකත් vowel sound එකක් වශයෙන් ගත්ත හැකි. Uber කියලා වචනයක් අහලා තියෙනවනේ. හරි. තව ගත්තොත් එහෙම කෝච්චි එක නමක් තියෙනවනේ මෙහෙම. මොකද්ද? උඩරට මැණිකේ U අකුරෙන් ඌ කියන sound එකක් ගන්න පුළුවන්. ඒකත් ලියා ගන්න. Y අකුරෙන් නම් අර my, sky, fly E කියන sound එක. E කියන sound එකයි. හරි. එහෙනම් මෙන්න vowel sound system එක. ඔයා මතක තියාගන්න තියෙන්නේ මෙච්චරයි. මීට පෙර නොදන්න ඔය පුතාලා අහගන්න කතා නවත්තලා මීට පෙර නොදන්න ඒකවචන නාම පදයක පළවෙනි අකුරෙන් මෙන්න මේ vowel sound එකක් එනවනම් and පාවිච්චි කරන්න ඕන. ආපහු අහගන්න මීට පෙර නොදන්න ඒකවචන නාම පදයක පළවෙනි අකුරෙන් මෙන්න මේ vowel sounds වලින් මොනවා හරි sound එකක් එනවනම් and භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? මම මේ and භාවිතා කිරීම ගැන ඔයාට උගන්වන්න උදාහරණත් එක්ක උගන්වන්න special rules විශේෂ නීති තුනක් සාකච්ඡා කරනවා. special rules තුනක් සාකච්ඡා කරනවා. ඒ special rules තුන සාකච්ඡා කරපුවාම and භාවිතා කිරීම පිළිබඳව හොඳ අවබෝධයක් ඔයාට ලැබෙනවා. right. vowel sounds ටික ඉගෙන ගත්තානේ. මුලින්ම vowel sounds ටික ඉගෙන ගන්න ඕනේ කියලා ලියලා vowel sounds ටික ඉගෙන ගත්තා. ඔතන යටින් ලියන්න මෙහෙම. මෙතනින් පසුව මෙතනින් පසුව මෙතනින් පසුව vowel sounds වලට අදාළව මෙතනින් පසුව vowel sounds වලට අදාළව and භාවිතා කිරීමේ and භාවිතා කිරීමේ and භාවිතා කිරීමේ special rules තුනක් and භාවිතා කිරීමේ special rules තුනක් වෙන වෙනම ඩිස්කස් කරනු ලැබේ. special rules තුනක් වෙන වෙනම ඩිස්කස් කරනු ලැබේ. හරි. අපි සාකච්ඡා කරන්න ගමු and භාවිතා කිරීමට අදාළ special rules තුන වෙන වෙනම. ලියා ගන්න red pen එකෙන්
Special rule number 1. පළවෙනි විශේෂ නීතිය. Special rule number 1. පළවෙනි විශේෂ නීතියයි සාකච්ඡා කරන්න. I am going to write down few sentences on the board. Sir, board එකේ වාක්‍ය ටිකක් ලියනවා. ඒ ටික ලියාගමු. ඒ ටික ලියාගමු. First one. පළවෙනි example එක. He is blank. මේ හිස් තැනක් තියන්න හරි n හරි ලියන්න. Aristocrat. First one, he is blank aristocrat. ඒ හිස්තැන තියලා තියෙන්නේ හරි n හරි යොදන්න. සිංහල මීනින් එක යටින් ලියන්න ඉඩ තියන්න. සිංහල තේරුම යටින් ලියන්න ඉඩ තියන්න, ඉස්සරහින් තේරුම ලියන්න එපා. ඉස්සරහින් vowel sound එකක් තියෙනවා ලියන්න. Number 2. මන් තේරුම් පස්සේ කියලා දෙන්නම්, තේරුම ලියන්න ඉඩ තියලා දෙවෙනි වාක්‍යය. He is old aristocrat. He is old aristocrat. ඒකෙත් meaning එක ලියන්න ඉඩ තියලා example sentence number 3. It is element. It is element. Number 4. It is invisible element. It is invisible element. Number 5. He is ignorant. He is ignorant. Last two examples. She is idle girl. She is idle girl. Last one. This is oyster. This is oyster. Hurry. Now you are asked to fill in the blanks using article on. an යොදලා හිස් තැන් පුරවන්නයි කියන්නේ. හැබැයි මට මුලින්ම කියන්නකෝ, do you know the Sinhala meanings of these words? වචනවල තේරුම් කීයක් දන්නවද? I have written 7 sentences on the board.
වාක්‍ය 7ක් ලියලා තියෙනවා වචන කීයක් දන්නවද? මේව නම් දන්නේ නැහැ. he she දන්නෝ. අර හිස්තැන්ට එහා පැත්තේ වහන්න. වචන 7ම දන්නවද? එකක්වත් දන්නේ නැත්. ඔද මෙහෙමයි A level class එකේ ඔයා බලාපොරොත්තු වෙන්න එපා ඇපල් ඔරේන්ජ් එලිෆන්ට් දීලා උගන්වනවා කියලා. වචනත් ඉගෙන ගන්න ඕනේ. ඒකම ග්‍රැමර් ටිකත් ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා හොඳ වචන සෙට් එකක් තියෙන වාක්‍ය ටිකක් ගත්තේ. තේරුම් ටික ලියාගමු. පළවෙනි එක he is aristocrat කියලා තියෙනවා. aristocrat කියන්නේ කාටද? වංශවත් තැනැත්තා කියන්න. සිංහල මීනින් එක ලියන්න සම්පූර්ණ වාක්‍යයම ඔහු වංශවත් තැනැත්තෙක්. ඔහු වංශවත් තැනැත්තෙක්. ඔහු වංශවත් තැනැත්තෙක්. දෙවෙනි එකේ නම් සිංහල මීනින් එක හිතා ගන්න පුළුවන්. නාම විශේෂණයක් විතරයි අලුතෙන් මුලට ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද? old කියලා කියන්නේ මොකද්ද? වයසට ගියේ එහෙම නැත්නම් මහලු කියන අදහසනේ. එහෙනම් he is old aristocrat කියලා කියන්නේ ඔහු මහලු වංශවත් තැනැත්තෙක්. ඔහු මහලු වංශවත් තැනැත්තෙක්. old aristocrat. ඔහු මහලු වංශවත් තැනැත්තෙක්. තුන්වෙනි වාක්‍යය සර් ලියලා තියෙන්නේ it is element. element කියලා කියන්නේ බලවේගය කියන අදහස. it is element කියන්නේ එය බලවේගයක්. එය බලවේගයක්. it is element. එය බලවේගයක් කියන අදහසයි ගන්න ඕන. ඊළඟ උදාහරණෙත් එක වචනයක් මුලට එකතු වෙලා තිනවා නාම විශේෂණයක් element වලට කලින් invisible කියලා. මොකද invisible කියන්නේ? visible කියන්නේ මොකද්ද? visible. visible කියලා කියන්නේ can be seen. ඇසට පෙනෙන කියන එක. දෘශ්‍යමාන කියන අදහස. ඒකම විරුද්ධ වචනේ තමයි invisible. invisible කියන්නේ cannot be seen. ඇසට නොපෙනෙන. තනි වචනකින් ගත්තොත් අදෘශ්‍යමාන කියලා අපිට ගන්න. එහෙනම් it is invisible element කියලා කියන්නේ එය අදෘශ්‍යමාන බලවේගයක් කියන අදහස. invisible අදෘශ්‍යමාන. ඒ අදෘශ්‍යමාන බලවේගයක්. ඊළඟ එක he is ignorant. ignorant කියලා කියන්නේ කාටද? ignorant කියලා කියන්නේ මෝඩයා කියන අදහස. he is ignorant කියන්නේ ඔහු මෝඩෙක්. ඔහු මෝඩෙක්. he is ignorant. ඊළඟ එක she is idle girl. idle girl කියලා කියන්නේ idle කියලා කියන්නේ ඔයා අහලා තියෙනවද වචනයක් lazy කියලා? LAZY lazy කියලා කියන්නේ මොකක්ද? කම්මැලි කියන්නේනේ. ඒකට සමාන වචනයක් තමයි idle කියලා කියන්නේ. එතකොට she is idle girl කියලා කියන්නේ ඔතන ඇය කම්මැලි ගැහැණු ළමෙක්. ඇය කම්මැලි ගැහැණු ළමෙක්. අවසාන එක this is oyster කියලා තියෙනවා. oyster කියන්නේ කාටද? මුතු බෙල්ලා කියන අදහස. this is oyster කියලා කියන්නේ මේ ඉන්නේ මුතු බෙල්ලෙක්. බිනොරි කවුද? බිනොරි. අර පිටිපස්සේ
සිංහල මීනින්ස් ටික හරි. සිංහල මීනින්ස් ටික හරි. ඇන් යොදලා හිස්තැන් පුරවන්න තියෙන. ඇන් යොදලා හිස්තැන් පුරවන්න. ස්පෙෂල් රූල්ස් ඔක්කොම 3ක් තියෙනවා. ඒකෙන් පළවෙනි ස්පෙෂල් රූල් එකයි සාකච්ඡා කරන්න. ලියන්න එපා මෙන්න බලන්න. බෝඩ් එක බලන්න. He is aristocrat. Then he is aristocrat කියලා කියද්දී he is an aristocrat කියලා එන්න ඕනේ. ලියන්න එපා අහගන්න. He is an old aristocrat. It is an element. It is an invisible element. He is an ignorant. She is an idle girl. This is an oyster. ඇයි පාවිච්චි කරේ? ඇයි පාවිච්චි කරේ? මෙන්න grammar rule එක සර් ඉංග්‍රීසි වලින් කියනවා මුලින්ම ලියන්න එපා තේරුම් ගන්න උත්සාහ කරන්න. When the first letter of a singular noun or an adjective is a vowel, and if that first letter gives the vowel sound, article and should be used in front of that singular noun or adjective. මොකක්ද ඒ කියන්නේ? යම් කිසි ඒකවචන නාම පදයක හෝ නාම විශේෂණ පදයක පළවෙනි අකුර වවල් අකුරක් වෙලා. ඔයාට පේනවනේ මේ වචන හතේම පළවෙනි අකුරු වවල් අකුරු කියලා. පළවෙනි අකුර වවල් අකුරක් වෙලා ඒ පළවෙනි අකුරෙන් වවල් සවුන්ඩ් එකකුත් එනවා නම් ඒ වචනේ ඉදිරියෙන් ඇන් භාවිතා කරන්න පුළුවන්. පළවෙනි එක ඇරිස්ටොක්‍රෑට්. ඒ කියන්නේ වවල් එකක්. ඇරිස්ටොක්‍රෑට් කියද්දි ඈ කියන සවුන්ඩ් එක. බලන්න අර කොහේ හරි තියනවද කියලා? තියනවනේ. ඒක නිසා ඇන්. මෙතන ඕල්ඩ් ඇරිස්ටොක්‍රෑට්. ඕ අකුර වවල් එකක්. ප්‍රනන්සියේෂන් එක ඕ. මේ කොහේ හරි ඇතිමල් ලියලා. ඇන්. ඊළඟ එක ඉලමන්ට්. ඊ අකුර වවල් එකක්. එතන ඉලමන්ට් කියද්දි ඊ සවුන්ඩ්. මේ කොහේ හරි ලියලා තිනවා වවල් සවුන්ඩ්. and invisible කියද්දිත් I අකුර වවල් එකක් E sound vowel sound. ignorant කියද්දිත් I vowel එකක් E sound. idle කියද්දි I අකුර vowel එකක් A sound. ඒක නිසා oyster කියද්දි O කියන එක vowel එකක් O sound. O sound කියන්නේ vowel sound එකක්. and පළවෙනි නීතිය තමයි ඒකවචන නාමපදයේ පළවෙනි අකුර වවල් එකක් වෙලා ඒකෙන් වවල් සවුන්ඩ් එකකුත් එනවා නම් ඒ වචන ඉදිරියෙන් ඇන් භාවිතා කරන්න පුළුවන්. පැහැදිලිද? මේ වචනවල පළවෙනි අකුර එක්ක හයිලයිට් කරන්න, එහෙම නැත්නම් රෙඩ් පෙන් එකෙන් අන්ඩර්ලයින් කරන්න. උදාහරණ වාක්‍යවල හයිලයිට් එක අරගෙන එක්ක හයිලයිට් කරන්න පළවෙනි අකුර, එහෙම නැත්නම් රෙඩ් පෙන් එකෙන් අන්ඩර්ලයින් කරන්න. ඊට පස්සේ රෙඩ් පෙන් එකෙන්ම ඒ එක එක වචනවල පළවෙනි අකුරෙන් ලැබෙන වවල් සවුන්ඩ් එක මේ සර් ලියලා තියෙන්නේ. රෙඩ් පෙන් එකෙන් ලියා ගන්න වාක්‍ය ඉස්සරහින් වවල් සවුන්ඩ් එක ලියන්න. වවල් සවුන්ඩ් එක ලියන්න. හරිද? ඒ ඉස්සරහින් ඇන් පාවිච්චි කරනවා කියලාත් ලියන්න වවල් අකුරකුත් වෙලා වවල් සවුන්ඩ් එකකුත් එන නිසා. අවශ්‍ය නම් මෙහෙම ඇරෝ එකක් ඊතලයක් යොදා ගන්නත් පුළුවන් රෙඩ් පෙන් එකෙන් ඈ. එතකොට හරි පැහැදිලි ඒ උදාහරණ ටික.
හරි නේද? උදාහරණ වාක්‍ය 7ට යටින් grammar rule එක ඉංග්‍රීසි වලින් ලියමු. grammar rule එක ඉංග්‍රීසි වලින් ලියමු. ලියන්න. when the first letter of a singular noun when the first letter of a singular noun or an adjective when the first letter of a singular noun or an adjective is a vowel. When the first letter of a singular noun or an adjective is a vowel and if that first letter gives the vowel sound, if that first letter gives the vowel sound, comma, article and should be used in front of that singular noun, or adjective. Article and should be used in front of that singular noun or adjective. grammar rule එකේ අදහස බලමු. මේ වගේ දිග grammar rule එකක් අපි සිංහල meaning එක ගන්න මේ විදිහට. උදේ when කියලා කියන්නේ විට. When the first letter of a singular noun or an adjective, ඒ කියන්නේ නාම විශේෂණයක හෝ ඒකවචන නාමපදයක පළමු අකුර a vowel අකුරක් වන විට and සහ if කියන්නේ නම් that first letter gives the vowel sound, එම පළවෙනි අකුර vowel ශබ්දයක් ලබා දෙන්නේ නම් article and කියන අව්‍යපදය should be used භාවිතා කළ යුතුයි in front of කියන්නේ ඉදිරියෙන් that singular noun, එම ඒකවචන නාමපදය හෝ adjective නාම විශේෂණය ඉදිරියෙන් කියන එක. එතකොට අදහස තමයි ඒකවචන නාමපදයක හෝ නාම විශේෂණයක පළවෙනි අකුර vowel එකක් වෙලා ඒකෙන් vowel ශබ්දයක් එනවා නම් එම ඒකවචන නාමපදය හෝ නාම විශේෂණය ඉදිරියෙන් and භාවිතා කරන්න ඕනේ කියලා. මේ grammar rule එකේ තියෙන special words ටික highlight කරන්න. the first letter කියන එකයි පළවෙනි අකුර a vowel අකුරක්. ඊට පස්සේ gives the vowel sound, vowel ශබ්දයක් ලබා දෙනවා.
gives the vowel sound, vowel ශබ්දයක් ලබා දෙනවා. And should be used. And භාවිතා කළ යුතුයි. And should be used. Highlight the special words in the grammar rule. ලියාගමු ඉක්මනින් සිංහල මීනින් එකත්. කතා කර කර ලියන්න එපා ළඟ ඉන්න යාළුවොත් එක්ක. ඒ නරක පුරුද්දක් ඒක. ඒ ලෙවල්ලත් ඒ වැඩේ කරන්න ගත්තොත් නම් හරියට ඒ ලෙවල් කරගෙන යන්න බෑ. ඕ ලෙවල් කාලේ වුණත් ඔය යාළුවෙක් ළඟ තියාගෙන නිතර නිතර කතා කර කර ලියුවේ. පන්තිත් ගිහිලා තියෙනවා හැමදාම. නෝට්ස් උත් ලියලා ඇති. නමුත් ඉගෙන ගත්ත දෙයක් නෑ. හරි? ඔයා ඒ ලෙවල් එකේ ඒ ලෙවල් කරන්න ගනිද්දිත් ඔය වැඩේ කරන්න ගත්තොත් නම් ගොඩාක් අතපසු වීම වෙයි. පළමු අකුර වවල් අකුරක් වී. වවල් අකුරක් වී. වවල් අකුරක් වී. එයින් වවල් ශබ්දයක් ලබා දෙන්නේ නම්
එයින් වවල් ශබ්දයක් ලබා දෙන්නේ නම් එයින් වවල් ශබ්දයක් ලබා දෙන්නේ නම් එම ඒකවචන නාමපදය හෝ නාම විශේෂණය ඉදිරියෙන් එම ඒකවචන නාමපදය හෝ නාම විශේෂණය ඉදිරියෙන් ඇන් භාවිතා කළ යුතුය. ඇන් භාවිතා කළ යුතුය. හරිනේ. Could you understand the first grammar rule? පළවෙනි නීතිය පැහැදිලිද? ස්පෙෂල් රූල්ස් තුනක් සාකච්ඡා කරනවා කිව්වා. පළවෙනි එකයි සාකච්ඡා කරලා ඉවර කරේ. වැදගත්ම එකට එනවා දෙවෙනි ස්පෙෂල් රූල් එක. පුතේ එළියන්න ස්පෙෂල් රූල් number 2. ස්පෙෂල් රූල් number 2. දෙවෙනි විශේෂ නීතිය. Let's write down example sentences with me. මගෙත් එක්ක ලියාගමු උදාහරණ වාක්‍ය ටික. First one. I am going to open blank HNB account. I am going to open HNB account. ඔය අහලා තියෙනවනේ HNB කියලා බැංකුවක් තියෙන. මේ වාක්‍යයෙන් කියවෙන්නේ මම HNB ගිණුමක් විවෘත කරන්නයි යන්නේ. සිංහල මීන් එකත් ලියාගමු දැම්මම. ලියන්න. මම HNB ගිණුමක් විවෘත කරන්නයි යන්නේ. මම HNB ගිණුමක් විවෘත කරන්නයි යන්නේ. I am going to open blank HNB account. බැංකු ගිණුමකට මොකක්ද අපි කියන්නේ ඉංග්‍රීසි වලින්? බැංක් account එකක් කියන. account කියලා කියන්නේ ගිණුම කියන්නේ. එතකොට දැන් මේ අපිට ওই බැංකුවකට ගියපුවාම එක එක ගිණුම් වර්ග තියෙනවනේ. අපි හිතමු ඔය අලුතෙන් ගිණුමක් විවෘත කරනවා. හරි? ඔයා බැංකුවට ගිහිල්ලා කියනවා මට ගිණුමක් අලුතෙන් මේ account එකක් open කරන්නයි ආවේ. එතකොට එයාලා ගාව එක එක ගිණුම් ගොඩක් තියෙනවා. ඔයා දන්නවද ඒ වගේ නම්? දැනගෙන තියෙනවා. ඉතිරි කිරීමේ ගිණුමට මොකක්ද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඉතිරි කිරීමේ ගිණුමට savings account කියලා කියන්නේ. ඒ වචන දන්නේ නැත්නම් ලියාගන්න මේවා ප්‍රයෝජනවත් වෙනවා. new words පොතත් ළඟින් තියාගන්න. එහෙම නැත්නම් ඔයාගේ grammar පොතේ පැන්සලෙන් ලියාගෙන ගිහලා පස්සේ ලියාගන්න මේවා new words පොතේ. අපේ අවුරුද්දක ක්ලාස් එකේ වැට් ටික ඉවර වෙද්දි වචන 1000ක් 1500ක් හම්බ වෙනවා එදිනදා ජීවිතේ අවශ්‍ය වෙන ඒවා. හරි? grammar පොතේ පැන්සලෙන් ලියාගන්න. එයින් පස්සේ අලුත් වචන සියලු දේවල් new words book එකට ගන්න. savings account එකක් කියලා කියන්නේ. savings account. ඉතිරි කිරීමේ ගිණුම. තව ඔය චෙක් පත් මගින් එහෙම කරන ගනුදෙනු කරන ගිණුමට මොන account එකක්ද? current account එකක් කියන. current account කියලා කියන්නේ චෙක් පත් මගින් ගනුදෙනු කරන ගිණුමකට. සමහර දැන් බැංකුවකට ගිහිල්ලා නිකන් account එකක් open කරන්න ඕනේ කියලා කිව්වහම එයාලා සිංහලෙන් අහන්නේ නැහැ සමහර වෙලාවට. ඉංග්‍රීසි වලින් අහන්නේ ඔයා මොකද savings account එකක් open කරන්න දාවේ නැත්නම් current account එකක්ද කියලා. වචන දැනගෙන තියෙන්න එපේ. සිංහලෙන් කතා කරන්නේ නමුත් ඒ නිකන් ඉංග්‍රීසි වලින් ඒක අහන්නේ. ඔයා savings account එකක් open කරනවද current account
ඔයා දැනගෙන හිටියේ නැත්තම් මොකද්ද කියන්නේ? ඔයා මට හොඳ එකක් කියන්නකෝ ඉස්සෙල්ලා ඕපන් කරන්න මම ඒක ඕපන් කරලා ඊට පස්සේ අනිත් එක ඕපන් කරන්න. ඈ එහෙම කියනවද? එහෙම හරියන්නේ නැහැ දැනගෙන තියෙන්න ඕනේ. හරි? දැන් මේ ළඟදී මම බෙහෙත් ගන්න ගියා. හරි? උණ ඇදිලා බෙහෙත් ගන්න ගියා. ඊට පස්සේ බෙහෙත් පෙති වගේක් දීලා මට කිව්වා ડોක්ටර් සිංහලෙන් කතා කරේ මගෙත් එක්ක. නමුත් එයා කතා කරන ගමන් කිව්වා මෙන්න මේ බෙහෙත් පෙත්ත every other day බොන්න කියලා. දැන් ඔයාට කිව්වනම් ඔයා කොහොමද බොන්නේ? every other day බොන්න කියලා කියනවා මේ බෙහෙත් පෙත්ත. සිංහලෙන් කතා කරද්දී නිකන් ඉබේට කියවෙනවා. කොහොමද බොන්නේ? එතන අහන්න බෑනේ මොකක්ද every other day කියලා කියන්නේ මම දන්නේ ඈ. එහෙම කියන්න පුළුවන්ද? ඈ දැනගෙන තියෙන්න ඕන. every other day කියලා කියන්නේ දවසක් ඇර දවසක්. හරි? දවසක් ඇර දවසක්. ඒ වගේ දේවල් දැනගෙන තියෙන්න ඕනේ. හරි? සමහර ලාවට සිංහලෙන් කතා කරන්නේ ඉංග්‍රීසි වචන යොදනවා. හරි? සයි දේවල් දැනගෙන. එතකොට දැන් මෙතන සේවින්ස් account කියන්නේ ඉතිරි කිරීමේ ගිණුම, කරන්ට් account කියන්නේ චෙක්පත් මගින් කරන ගිණුම. මේ බැංකුවේ ගිහිල්ලා මුදල් තැන්පත් කරනවට මොකද කියන්නේ? මුදල් තැන්පත් කරනවට. ඔව් ඩිපොසිට් කියලා කියන්නේ තැන්පත් කරනවට කියන්නේ ඩිපොසිට් කියන වචනේ. ඒ වචනේ ඉගෙන ගන්න. ඩිපොසිට් කියනවා. මුදලක් තැන්පත් කරනවට. ඒ තැන්පත් කර මුදලක් ගන්නවට මොකද්ද කියන්නේ? බැංකු ගනුදෙනු වල වෙන වචනයක් භාවිතා කරනවා ගන්නවට. ඈ ඔය ATM මැෂින්ස් වල එහෙමත් තියෙනවා මේ වචනේ. ඉංග්‍රීසි වලින් ඔයා ඒක ඔපරේට් කරන්න ගත්තොත් එහෙම. withdraw කියලා කියන්නේ. withdraw කියලා කියන්නේ අර බැංකුවේ තියෙන මුදල් ආපසු ගන්නවා. withdraw කියලා කියන්නේ. withdraw කරනවා කියලා. ඒ වචන දැනගෙන තියෙන්න. ඩිපොසිට් කියන්නේ තැන්පත් කරනවා. withdraw කියලා කියන්නේ තියෙන මුදල් ආපසු ගන්නවා. ඒ වචන මතක තියාගන්න. right. එතකොට පළවෙනි වාක්‍යය I am going to open HNB account කියන්නේ මම HNB ගිණුමක් විවෘත කරන්නයි යන්නේ. next one දෙවෙනි එක write down the second example. Police arrested LTTE member. Police arrested LTTE member. arrest කරනවා කියන්නේ මොකක්ද? අත්අඩංගුවට ගන්නවා කියන සමාන වචන දන්නවද ඔයා? ඉංග්‍රීසි පත්තරේ ගත්තොත් එහෙම තියෙනවා. මේ ලියන්න එපා බෝඩ් එක බලන්න. අත්අඩංගුවට ගන්නවා කියන්නේ arrest කියලා තියෙනවා. ඒ වගේම take into custody කියලා කියනවා. තව වචනයක් තියෙනවා take into red hand කියලා. take into red hand. අත්අඩංගුවට ගන්නවා කියන්න මෙන්න වචන තුන. හැබැයි තුන්වෙනි එකේ පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? පුතේ arrest කියන්නේ take into custody කියන්නේ අත්අඩංගුවට ගන්නවා. take into red hand කියන්නේ රතු පාට අතක් හරි මොනවා හරි එහෙම එකක් නෙමෙයි red hand කියලා තිබ්බට. ඔව්. take into red hand කියලා කියන්නේ වරදක් කරන තැනම අත්අඩංගුවට ගන්නවා කියන අදහස. ලියා ගන්න වචන තුන. ඔය ඉංග්‍රීසි පත්තරේ ඉංග්‍රීසි නිවුස් වල නිතර ඇහෙන වචන. ඔය දැනගෙන තියෙන්න ඕන. arrest කියලා කියන්නේ අත්අඩංගුවට ගන්නවා. take into custody කියන්නේ අත්අඩංගුවට ගන්නවා. හැබැයි take into red hand කියලා කියන්නේ වරදක් කරන තැනම අත්අඩංගුවට ගන්නවා කියන අදහස. වරදක් කරන තැනම අත්අඩංගුවට ගන්න. ඒ වචන ටික ලියා ගන්න. ග්‍රැමර් ඉගෙන ගන්නවා වචනත් ඉගෙන ගන්නවා.
හරිද? ඉක්මන් කරමු. Arrest, take into custody, take into red hand. ලියාගන්න වාක්‍යයේ සිංහල මීනින් එක. වාක්‍යයේ සිංහල මීනින් එක ලියාගන්න. පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඇරෙස්ට් කියන්නේ අත්අඩංගුවට ගන්නවා. ඇරෙස්ටඩ් කියලා ගත්තාම අත්අඩංගුවට ගත්තා වෙනවා. පොලිසිය අත්අඩංගුවට ගත්තා. LTTE සමාජිකයෙක්. LTTE සමාජිකයෙක්. මෙම්බර් කියලා කියන්නේ කාටද? සමාජිකයට. ඔයා දන්නවනම් මට කියන්න සමාජිකත්වයට මොකක්ද කියලා? මෙම්බර්ෂිප් කියලා. හරි. පුස්තකාල සමාජිකත්වේ ලයිබ්‍රරි මෙම්බර්ෂිප්. right. තුන්වෙනි වාක්‍යය. sentence number 3. He is blank MP now. He is MP now. කෙටි වචනයක් ලියලා තියෙනවා MP කියලා. What do these two letters stand for? එකෙන් මොකද්ද කියවෙන්නේ? MP කියලා කියන්නේ Member of Parliament. Member of Parliament. Member of Parliament කියන එක. හරි? Member of Parliament කියන්නේ මොකක්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ. He is MP now. MP කියන අකුරු දෙකෙන් කියවෙන්නේ Member of Parliament. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන අදහස. ඉංග්‍රීසි පත්තරේ ගත්තොත් ওই වචන තියෙනවා. සිංහල මීනින් එක ලියා ගන්න වාක්‍යයේ he is MP now කියන්නේ ඔහු දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. He is MP now. ඔහු දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. හරිද? දැන් පාර්ලිමේන්තුවට මේ පාර්ලිමේන්තුවට කියන සමාන වචන මොනවද? සිංහලෙන් නම් ඔය එක එක ඒවා කියයි. ඉංග්‍රීසි වලින් මං අහන්නේ. පාර්ලිමේන්තුවට මේ ඉංග්‍රීසි පත්තරේ මේ වචන තියෙනවා. පාර්ලියමන්ට් කියලා කියන්නත් පුළුවන්. අනිත් වචනේ මෙන්න ඔයා දන්න වචනයක් මොකද්ද? හවුස් කියලාත් කියනවා. හැබැයි මෙහෙමයි පාර්ලිමේන්තුව කියන අදහසින් ලියද්දී හවුස් කියන වචනේ එච් අකුර කැපිටල් වෙන්න ඕනේ කොහෙ ලිව්වත්. පාර්ලිමේන්තුවට පාර්ලියමන්ට් කියලාත් කියනවා. හවුස් කියලාත් ලියනවා. හවුස් කියලා ලියද්දී H කැපිටල් වෙන්න ඕනේ පාර්ලිමේන්තුව කියන අදහසින් ලියනවා. වාක්‍යයක මුල මැද අග කොහෙ ලිව්වත්. ලියා ගන්න සමාන වචන දෙක. පාර්ලියමන්ට් හවුස්. පාර්ලිමේන්තුවේ ගත්තහම මැති ඇමතිවරු ඉන්න ඕනේ. ඇමතිවරයාට මොකක්ද කියන්නේ? මේ වචන දැනගෙන තියෙන්න ඕනේ. ඇමතිවරයාට මොකක්ද කියන්නේ? මිනිස්ටර් කියලා කියන්නේ. ලියා ගන්න දන්නේ නැති කෙනෙක් නම්. මිනිස්ටර් කියනවා ඇමතිට. මිනිස්ටර් කියනවා ඇමතිට. එහෙනම් මට කියන්න අධ්‍යාපන ඇමතිට මොකක්ද කියන්නේ? Minister of Education. සෞඛ්‍ය ඇමතිට Minister of Health.
විදේශ කටයුතු ඇමති. මිනිස්ටර් of foreign affairs කියලා කියන. මිනිස්ටර් කියන්නේ ඇමති, ඒ ඇමතිලාට තියෙනවා අමාත්‍යංශ. මිනිස්ටර් කියන්නේ ඇමතිනේ, අමාත්‍යංශයට මොකක්ද? මිනිස්ටර් කියන වචනෙන්මයි එන්නේ. මොකද්ද කියන්නේ? මිනිස්ට්‍රි කියනවා. ලියාගන්න. මිනිස්ටර් කියන්නේ ඇමති, මිනිස්ට්‍රි කියන්නේ අමාත්‍යංශය. එනම් මට කියන්න අධ්‍යාපන අමාත්‍යංශය කොහොමද කියන්නේ? Ministry of Education. සෞඛ්‍ය අමාත්‍යංශය Ministry of Health. හරි. මිනිස්ටර් කියනවා ඇමති, මිනිස්ට්‍රි කියනවා අමාත්‍යංශය. මේවා ඉංග්‍රීසි නිවුස් වල ඉංග්‍රීසි පත්තරේ තියෙනවා. එතකොට ඇමතිලාගේ ලොක්කා අපිට ගන්න පුළුවන් අගමැතිතුමා. අගමැතිට මොකද්ද කියන්නේ? අගමැතිට අද පත්තරේ තියෙන වචන ටිකක් හම්බුණා. අගමැතිට මොකද්ද කියන්නේ? වචන දෙකක් තියෙනවා. අගමැතිතුමාට ප්‍රයිම් මිනිස්ටර් කියලාත් කියනවා. මිනිස්ටර් කියන්නේ ඇමති, අගමැතිතුමාට ප්‍රයිම් මිනිස්ටර් කියලාත් කියනවා. සමාන වචනය ප්‍රීමියර් කියලාත් කියනවා. ලියා ගන්න වචන දෙක. ප්‍රයිම් මිනිස්ටර්, ප්‍රීමියර්. අගමැති කිය. ජනාධිපතිතුමාට නම් දන්නවනේ. ඈ ප්‍රෙසිඩන්ට් කියලා කියන්නේ ඔයා දන්නවනේ. හරි. විපක්ෂ නායකට මොකද්ද කියන්නේ? සජිත් ප්‍රේමදාස කියලා නෙමෙයි මම අහන්න නම නෙමෙයි. ඉංග්‍රීසි වලින් මොකද්ද කියන්නේ කියලා අහන්න. ඔව්. ඉගෙන ගන්න වචනය leader of opposition. opposition කියන්නේ විපක්ෂයට. විපක්ෂ නායක කියන්නේ leader of opposition. leader of opposition. අපි මේවා O level කාලේ සාකච්ඡා කරේ නෑ. දැන් ටිකක් ඇඩ්වාන්ස් විදියට ඉගෙන ගන්න ඕනේ. හරි? පොඩි ඉංග්‍රීසි ඉගෙනගෙන වැඩක් නෑ. A level කරන ළමයෙක් වශයෙන් ටිකක් ඇඩ්වාන්ස් විදියට ඉගෙන ගන්න ඕනේ. වචන දැනගන්න ඕනේ. හරි? පත්තරයක් කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉංග්‍රීසි පුළුවන් කියලා කියන්නේ ඉංග්‍රීසි පත්තරයක් අරගෙන කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන මට්ටමක ඉන්න ඕනේ. හරි? නැතු A level පන්තියෙත් පොඩි ඉංග්‍රීසි කැලි කතා කරලා ඉගෙනගෙන වැඩක් නැහැ. I can මට පුළුවන්, I can't මට බෑ, you come obey න්න, I go මම යන්න. ඒවා ඉංග්‍රීසි නෙමෙයි ඈ. හරි? ඒවා ඉංග්‍රීසි නෙමෙයි. හරි. එතකොට අගමැතිතුමාට ප්‍රයිම් මිනිස්ටර්, ප්‍රීමියර් කියනවා. විපක්ෂ නායකට leader of opposition. තව එක්කෙනෙක් අමතකුණානේ පාර්ලිමේන්තුවේ මේ කතානායකට. මොකද කියන්නේ? කතානායක. ස්පීකර් කියලා කියන්නේ. ලේසි මතක තියාගන්න. අර ස්පීකර්ස් නෙමෙයි. හරි? ස්පීකර්. එතකොට ජනාධිපතිතුමා ඉන්නවා අරලියගහ මන්දිරේ. ඒකට මොකද්ද කියන්නේ? අරලියගහ මන්දිරේට අරලියගහ මන්දිරයට කියනවා the temple trees කියලා. ලියා ගන්න. the temple trees. අරලියගහ මන්දිරේ. ඉංග්‍රීසි නිවුස් පේපර් එක ගත්තොත් ඔය වචන ওই විදිහටම තියෙනවා. ඉංග්‍රීසි නිවුස් ඇහුවොත් ඔය වචන නිතර හැමදාම වගේ කියනවා. පාඩම් කරගන්න මතක තියාගන්න. මම ඔතනින් වචන ටික නවත්තනව නැත්නම් අද පාඩම ඉවර කරන්න වෙන්නේ නැහැ මට. අවසානට ලිව්වේ he is MP now කියලා. ඒකේ සිංහල මීනින් එක ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දැන්. පුතේ ලියන්න 4 වෙනි වාක්‍යය sentence number 4. She has sent me SMS. She has sent me
SMS. SMS කියන එකේ දිග වචනය මොකක්ද? ඔය කෙටියෙන්නේ කියන්නේ. SMS කියලා කියන්නේ short message service. කෙටි පණිවිඩ සේවාව කියන එක. අපි SMS කියලා කියන්නේ short message service කියන එක. short message service. සිංහල meaning ඇය මට SMS එකක් එවලා තියෙනවා. ඇය මට SMS එකක් එවලා තියෙනවා. last one අවසාන වාක්‍ය පහක් ඇති. they work in blank NGO. They work in NGO. අහලා තියෙනවනේ NGO කියන වචනේ. සමහරු බයින්නේ ඕන් NGO කාර්යෝ කියලා. NGO කියලා කියන්නේ මොකක්ද? What do these three letters stand for? මොකද්ද කියවෙන්නේ? NGO කියලා කියන්නේ non-government organization. රාජ්‍ය නොවන සංවිධානය කියන්නේ. ලියාගන්න දන්නේ නැත්තම්. NGO කියලා කියන්නේ non-government organization. රාජ්‍ය නොවන සංවිධානය. රජයට කියන සමාන වචන ටික කියලා දීලා තියෙනවනේ. මොනවද රජයට කියන සමාන වචන? වචන තුනක් තියෙනවා. government කියලා කියනවා, regime කියලා කියනවා, state කියලා කියනවා. government, regime, state. ඉංග්‍රීසි පත්තරේ ගත්තොත් රජය කියන ওই වචන තුනම තියෙනවා. සමහර තැන්වල government කියලා තියෙනවා, සමහර තැන්වල regime කියලා තියෙනවා, සමහර තැන්වල state කියලා තියෙනවා. පස්වෙනි වාක්‍යයේ සිංහල මීනින් එක තමයි they work in NGO කියන්නේ ඒගොල්ලෝ රාජ්‍ය නොවන සංවිධානයක වැඩ කරනවා. ඒගොල්ලෝ රාජ්‍ය නොවන සංවිධානයක වැඩ කරනවා. ඒගොල්ලෝ රාජ්‍ය නොවන සංවිධානයක වැඩ කරනවා. හරි නේද? Right. 5 sentences are enough. Now you are asked to fill in the blanks using article on. an යොදලා හිස් තැන් පුරවන්න තියෙන්නේ. පුතේ තව පොඩි වෙලාවයි තව එක නීතියයි තියෙන්නේ. ඒකෙන් වැට්ටික ඉවර කරනවා. හරියට අහගන්න. පළවෙනි වාක්‍යය ඊටාම කල්පනාවෙන් කියන්නකෝ the and දෙන්න ඕනේ. I am going to open a HNB account and HNB account. I am going to open an HNB account කියලායි කියන්න ඕනේ. ලියන්න එපා බලාගන්න ඉස්සෙල්ලා. දෙවෙනි එක police arrested a LTT member, the NLTT member. An LTT member. He is a MP now, the NMP now. An MP now. She has sent me a SMS, the SMS. An SMS. They work in a NGO, the NGO. An NGO. මට කියන්න why should we use article and there? ඇයි and පාවිච්චි කරේ? වවල් අකුරු නෙවෙයිනේ තියෙන්නේ. මෙන්න අහගන්න grammar rule එක ඉංග්‍රීසි වලින් සර් කියන්නම්.
although the first letter of a singular noun or an adjective is not a vowel, but if that first letter gives the vowel sound, article and should be used in front of that singular noun or adjective. මොකක්ද ඒ කියන්නේ? ඒක වචන නාම පදයක හරි නාම විශේෂණයක හරි පළවෙනි අකුර වවල් එකක් නෙමෙයි. ඔයා පිළිගන්න ඕනේ පේනවනේ වවල් අකුරක් නෙමෙයි කියලා. නමුත් ඒ පළවෙනි අකුරෙන් වවල් ශබ්දයක් එනවා නම් and පාවිච්චි කරන්න පුළුවන්. HNB කියලා කියද්දි H is not a vowel. H එක වවල් අකුරක් නෙමෙයි. හැබැයි A කියලා pronunciation එකේ එන්නේ. A is one of the vowel sounds. බලන්න A කොයි හරි ලියලාද කියලා? ලියලා තියෙනවා. ඒක නිසා and LTT member කියද්දි L අකුර වවල් අකුරක් නෙමෙයි. හැබැයි A කියන sound එක vowel sound එකක්. වවල් අකුරක් නොවුනත් වවල් සවුන්ඩ් එකක් නම් අපිට and පාවිච්චි කරිය හැකි. MP කියද්දි M කියන එක වවල් අකුරක් නෙමෙයි. හැබැයි A කියන සවුන්ඩ් එක. SMS කියද්දි S වවල් අකුරක් නෙමෙයි. A සවුන්ඩ් එකනේ. NGO කියද්දි N වවල් අකුරක් නෙමෙයි. හැබැයි A සවුන්ඩ්. A කියන්නේ වවල් සවුන්ඩ් එකක්. ඒක නිසා and පාවිච්චි කරනවා. පැහැදිලිද? හැබැයි මේකේ දිග වචනේ තිබ්බොත් නම් බෑ. මේ තුන්වෙනි වාක්‍යය ගන්න. He is member of parliament කියලා තිබ්බන. එතකොට and බෑ. ඇයි member කියදී මේ කියලා sound එකක් නෙන්නේ. ඒක vowel sound එකක් නෙමෙයි. පැහැදිලිද? මෙහෙම කෙටියෙන් තියදී තමයි අර vowel sound එක එන්නේ. එතකොට and. right. ලියා ගන්න and කියලා highlight කරගන්න පළවෙනි letter එක vowel අකුරක් නෙමෙයි කියලා. පළවෙනි letter එක එක්ක highlight කරන්න red pen එකෙන් underline කරන්න the first letter is not a vowel කියන දේ ඇඟ වෙන්න. ඒ වගේම red pen එකෙන් vowel sounds ටික ලියා ගන්න. ඔක්කොගෙම A කියන sound එකයි එන්නේ. A කියන sound එක. A කියන sound එක. හරිනේ? Let's write down the grammar rule below these 5 examples. වාක්‍ය පහට යටින් ලියමු grammar rule එක. ඒක මේ ඊළඟ සතියේ ක්ලාස් එක අපි විනාඩි 15ක් ඊළඟ සතියට විතරක් කලින් පටන් ගන්නවා. 10යි කාල වෙද්දී එන්නේ. 10යි කාල 12යි කාල මොකද මේ හෝල් එකේ එක්සෑම් එකක් තියෙනවා 12:00ට. හරි? ඒක නිසා අපි 10යි කාලේ ඉඳන් 12යි කාල වෙනකම්. ඊළඟ සතියේ විතරයි අපේ වෙලාව නැත්තම් 10යි 30 12යි 30. ඊළඟ සතියේ විතරක් 10යි කාල 12යි කාල. ඊළඟ සතියේ මොනවද සාකච්ඡා කරන්නේ? අලුත් පාඩමක්. අද මේ පාඩම මෙතනින් තව එක රූල් එකකින් ඉවර වෙනවා. අපි පටන් ගන්නවා prepositions කියන මාතෘකාව. A level general English paper එකේ පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ prepositions වලින්. ඔයා O level කාලේ කොච්චර prepositions ඉගෙන ගත්තත් in on at behind වගේ වචන කොච්චර ඉගෙන ගත්තත් ඡේදයක් දුන්නට හිස් තැන් පුරව ගන්න බැරි අය ඉන්නව නිවැරදිව. සම්පූර්ණ prepositions පාඩම පැහැදිලිව කියලා දෙනවා ඊළඟ සතියේ මුල ඉඳලා මාසයක්ම උගන්වන්න තියෙනවා මේ පාඩම. පළවෙනි prepositions 8 උගන්වලා A level general English past paper එක තියෙන ප්‍රශ්නයක් සාකච්ඡා කරනවා. ඊට පස්සේ තවත් prepositions 8ක් උගන්වලා ඒ prepositions 8න් ඇවිල්ලා තියෙන past paper එකක් සාකච්ඡා කරනවා. ඒ විදිහටයි උගන්වන්නේ මේ පාඩම. සම්පූර්ණ prepositions පාඩම කියලා දෙනවා. ගොඩාක් අයට ওই prepositions බැරි වෙන්න හේතුව සිංහල තේරුම විතරයි දන්නේ. on කියන්නේ උඩ මත කියලා විතරයි දන්නේ. නමුත් ගොඩක් භාවිතයන් තියෙනවනේ. දැන් ඔයා Facebook ඉන්නවද කියලා කොහමද අහන්නේ? Are you on Facebook කියලා අහන්නේ. Are you on Facebook? එතන on කියන්නේ උඩ මතද? එහෙම වුණොත් Facebook එක උඩ වෙනවා. Are you on Facebook? නෑ. වෙනම usage එකක් තියෙන්නේ. වෙනම භාවිතයක්. එතකොට මේ prepositions වල සිංහල meanings විතරක් ඉගෙනගෙන මදි. We should discuss their usages. ඒ වගේ සියලු භාවිතයන් සාකච්ඡා කරනවා. ක්ලාස් එක කට් කරගන්න එපා. අනිවාර්යෙන් එන්න. ඊළඟ සතියේ 10යි කාලේ ඉඳන් 12යි කාල වෙනකම්. හරි? අපි ලියන්න ගමු මේකේ grammar rule එක.
ඉක්මන් කරමු. පුතේ ලියන්න. Although the first letter ඉක්මනින් ලියමු. Although the first letter of a singular noun, although the first letter of a singular noun or an adjective is not a vowel, but if that first letter gives the vowel sound, article and should be used in front of that singular noun or adjective. Article and should be used in front of that singular noun or adjective. Highlight the special words in the grammar rule. The first letter, පළමු අකුර, not a vowel, vowel අකුරක් නෙමෙයි. Gives the vowel sound, හැබැයි vowel ශබ්දේ ලබා දෙනවා. And should be used, and භාවිතා කළ යුතුයි. And should be used. සිංහල මීනින් එක ලියා ගමු. ලෝක ළමා දිනේ දවසේ හොඳයිනේ පාඩම. O level කාලේ ඉගෙන ගත්ත නැති. හරි. ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙන හොඳ පාඩමක් ඈ. කේක් කෑල්ලක් කෑම නම් ඉවරයිනේ. දැන් ඕක තියෙනවනේ දිගටම මතක තියාගත්තා. ඔය කියද්දි යට හිතින් බයිනවා මට සමහරව. හරි. ලියා ගන්න grammar rule එක. ඒකවචන නාම පදයක හෝ නාම විශේෂණයක ඒකවචන නාම පදයක හෝ නාම විශේෂණයක ඒකවචන නාම පදයක හෝ නාම විශේෂණයක පළමු අකුර වවල් අකුරක් නොවුනත් පළමු අකුර වවල් අකුරක් නොවුනත් පළමු අකුර වවල් අකුරක් නොවුනත් එයින් වවල් ශබ්දයක් ලබා දෙන්නේ නම් එයින් වවල් ශබ්දයක් ලබා දෙන්නේ නම් එයින් වවල් ශබ්දයක් ලබා දෙන්නේ නම්
එම ඒකවචන නාමපදය හෝ නාම විශේෂණය ඉදිරියෙන් එම ඒකවචන නාමපදය හෝ නාම විශේෂණය ඉදිරියෙන් ඇන් භාවිතා කළ යුතුය. ඇන් භාවිතා කළ යුතුය. right. ඇන් භාවිතා කිරීමේ ස්පෙෂල් රූල්ස් තුනෙන් දෙකක් සාකච්ඡා කළ ඉවරයි. උදාහරණ 3ක් අරගෙන තුන්වෙනි නීතිය සාකච්ඡා කරලා අද වැඩ ඉවර කරමු. ලියා ගන්න. ස්පෙෂල් රූල් නම්බර් 3. විශේෂ නීති අංක 3. එතකොට මෙතනින් සම්පූර්ණ පාඩම ඉවර වෙනවා. හරි? මෙතනින් සම්පූර්ණ පාඩම ඉවර වෙනවා. right. Write down these examples with me. මගෙත් එක්ක ලියා ගන්න මේ උදාහරණ. He is blank university student now. He is blank university student now. Sinhala meaning ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් දැන්. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් දැන්. Sentence number 2 දෙවෙනි වාක්‍ය he is blank Ukraine national. U capital ලියන්න Ukraine කියද්දි he is blank Ukraine national. Sinhala meaning ඔහු යුක්‍රේනු ජාතිකයෙක්. යුක්‍රේන ජාතිකයෙක්. ඔහු යුක්‍රේන ජාතිකයෙක්. The last example of the grammar rule, third one. The servant broke utensil. The servant broke utensil. මට කියන්න the servant කියද්දී සේවකයා කියනවද සේවකයෙක් කියන අදහසද? දැන් දන්නවද? මොකද්ද? සේවකයා. The servant broke utensil කියලා කියන්නේ what do we mean by utensil? භාජනයට කියන්නේ සේවකයා භාජනයක් බින්දා. සේවකයා භාජනයක් බින්දා. The servant broke utensil. Right. පුතේ, now you are asked to fill in the blanks using article on. On යොදලා හිස් තැන් පුරවන්නයි තියෙන්නේ. How are you going to fill the first blank? පළවෙනි blank එක කොහොමද fill කරන්නේ? He is a university student and university student. වාට පේන වැතිනේ you කියලා වවල් ලකුරක් තියෙනවා. A the end.
කියලා එන්න ඕනේ. He is a Ukraine national and Ukraine national. You තිබ්බට වවල් එකක් වශයෙන් the servant broke a utensil and utensil. A utensil. You එක වවල් එකක් ඇයි හේතුව? මේ පේනවනේ you වවල් කියලා. ඒත් ඇයි පාවිච්චි කරේ? හොඳට මතක තියාගන්න අහගන්න grammar rule එක. Although the first letter of a singular noun or an adjective is a vowel, but if that first letter doesn't give the vowel sound, article and shouldn't be used. මොකක්ද කියන්නේ? ඒක වචන නාමපදයක හෝ නාම විශේෂණයක පළවෙනි අකුර වවල් අකුරක් වුණත් ඒකෙන් වවල් ශබ්දයක් දෙන්නේ නැත්තම් and භාවිතා කරන්න බෑ. යුනිවර්සිටි කියද්දි U කියන එක වවල් එකක්. හැබැයි sound එක යුනිවර්සිටි කියද්දි U sound. මෙතන ලියලා තිනවා U sound is not a vowel sound. ඒක නිසා and පාවිච්චි කරන්න බෑ. Ukraine කියද්දිත් U කියන sound. Utensil කියද්දිත් U sound. U එක vowel අකුරක් වුණත් U කියන sound එක vowel sound එකක් නෙමෙයි නිසා අපිට භාවිතා කරන්න වෙන්නේ පැහැදිලිද? එහෙනම් ඔයාට හොඳට පැහැදිලි ද and කියලා තීරණය කරගන්න වෙන්නේ vowel sound system එකට අනුවයි. පොඩි කාලේ ඉගෙන ගත්තට vowel අකුරක් තිබ්බොත් and පාවිච්චි කරන්න. ඒක නෙමෙයි හරිම නීතිය. According to vowel sound system we should use whether o and. පැහැදිලිනේ? මේකේ underline කරගන්න u කියන vowel අකුර sound එක ලියාගන්න u sound ලියන්න එතන යටින් grammar rule එක මේ විදිහට ලියමු. Although the first letter of a singular noun or an adjective, although the first letter of a singular noun or an adjective is a vowel, but if that first letter doesn't give the vowel sound, article and shouldn't be used. In front of that singular noun or adjective. ඉක්මනින් ලියාගන්න. Highlight the special words in the grammar rule. The first letter, a vowel, පළවෙනි අකුර vowel එකක්. හැබැයි doesn't give the vowel sound. vowel ශබ්දයක් නැහැ. ඒක නිසා and shouldn't be used. and භාවිතා කළ නොහැක. and shouldn't be used. Write down the Sinhala meaning of the grammar rule. ඉක්මනින් ලියමු සිංහල meaning එක.
ඒකවචන නාමපදයක හෝ නාම විශේෂණයක ඒකවචන නාමපදයක හෝ නාම විශේෂණයක ඒකවචන නාමපදයක හෝ නාම විශේෂණයක පළමු අකුර වවල් අකුරක් වුවත් පළමු අකුර වවල් අකුරක් වුවත් පළමු අකුර වවල් අකුරක් වුවත් එයින් වවල් ශබ්දයක් නොලැබේ නම් එයින් වවල් ශබ්දයක් නොලැබේ නම් එයින් වවල් ශබ්දයක් නොලැබේ නම් එම ඒකවචන නාමපදය හෝ නාම විශේෂණය ඉදිරියෙන් එම ඒකවචන නාමපදය හෝ නාම විශේෂණය ඉදිරියෙන් එම ඒකවචන නාමපදය හෝ නාම විශේෂණය ඉදිරියෙන් ඇන් භාවිතා කළ නොහැක ඇන් භාවිතා කළ නොහැක ඇන් භාවිතා කළ නොහැක right could you understand today's grammar lesson පැහැදිලිද අය වෙනම පාඩම් කරන්න දෙයක් නැහැ සතියට පැය දෙකක් ඒ ලෙවල් කරන ළමයෙක් වශයෙන් ඉංග්‍රීසි ටික හදාගන්න වැය කරන්න ඒ කාලේ හොඳටම ඇති හරි පැහැදිලිව සම්පූර්ණ grammar lesson එක සාකච්ඡා කරා so next week I am going to start the second unit of the class which is prepositions පාඩමයි ඊළඟ සතියේ